පාදයේ ඇඟිලිවල ස්වරූපය අනුව දිග අනුව සහ පාදයේ හැඩය අනුව ඔබේ අනාගතය ඔබේ ස්වභාවය කියන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද පා ඇඟිලිවල පිහිටීමෙන් එයාගේ විස්තර දැනගන්නේ කියලා. මුලින්ම මහපට ඇඟිල්ල ගැන බලමු. ඔයාගේ මහපට ඇඟිල්ල අනිත් ඇඟිලි වලට වඩා දිග නම් ඔයා නිර්මාණශීලී කෙනෙක්. නිතරම ප්‍රශ්න ගැන නිර්මාණශීලීව අලුත් ඇහැකින් බලන කෙනෙක්. ඔබ අදහස් වලින් පරිපූර්ණ කෙනෙක්. ඒත් මහපට ඇඟිල්ල අනිත් ඇඟිලි වලට වඩා කුඩා නම් ඔයා එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන් කෙනෙක්. වෙනත් පුද්ගලයින් ඔයාගේ අදහස් වලට නම්මා ගැනීමට ඔයා දක්ෂයි. ඒ වගේම ඔයා එක්ක ඕනෙම දෙයක් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. දෙවන ඇඟිල්ල ඔයාගේ නායකත්ව ගති ගුණ හා සම්බන්ධ වෙලයි තියෙන්නේ. දෙවැනි ඇඟිල්ල අනිත් ඇඟිලි වලට වඩා දිගු නම් ඔයාට අනිත් අය මෙහෙවන්න පුළුවන් නායකත්ව හැකියාවක් තියෙනවා. ඔයා හිතන දේම හරි දේ කියලා ඒත්තු ගන්නවන්න නිතරම උත්සාහ ගන්න කෙනෙක්. ඒත් ඔයාගේ දෙවැනි ඇඟිල්ල කුඩා නම් මේ කියන්නේ ඔයාට තනිවම නැගී සිටීමට ආත්ම ශක්තියක් නැහැ. ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අලුත් දෙයකට හුරු වීමට ඉක්මනින් බෑ. ඔයාගේ තුන්වෙනි ඇඟිල්ල දිගු නම් විශේෂයෙන්ම රැකියාවේදී ඔබ වේගවත් හැකියාවන් සහිත අයෙක්. මේ ශක්තිය හා සම්බන්ධ ඇඟිල්ලයි. ඉහළටම යන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම තුන්වෙනි ඇඟිල්ල කුඩා නම් ඔබ නිතරම නිදහසේ සතුටින් ඉන්න කැමති කෙනෙක්. සමහරු කියන්න පුළුවන් ඔයාට කම්මැලි කෙනෙක් කියලා. ඒත් ඔයාගේ අවශ්‍යතාවය තියෙන්නේ දුවන ජීවිතයකට වඩා නිදහසේ ඉන්න සැහැල්ලු ජීවිතයකට. ඔබේ හතරවෙනි ඇඟිල්ල වඩා දිගු නම් ඔයාට ඔයාගේ පවුල තමයි අංක 1 වෙන්නේ හැම වෙලාවෙම. ඔයාගේ වැදගත්ම ගුණය වෙන්නේ ඔයාට පුළුවන් අනිත් අයගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න. ඒවා විසඳන්න. ඔබේ හතරවෙනි ඇඟිල්ල මදක් වක්වී ඇතනම් ඔබ අන් අයගේ දුක ගැන බොහෝම සංවේදී කෙනෙක්. හතරවෙනි ඇඟිල්ල කුඩා නම් මේකෙන් කියන්නේ ඔබ ඔබේ පවුලේ අය ගැනත් ඔබට ආදරය කරන අය ගැනත් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියන එකයි. ඔබේ කුඩාම ඇඟිල්ල ගොඩක් කුඩා නම් ඔයා බොහෝම ලාමක නොමේරු අදහස් ඇති කෙනෙක්. ඔබේ වගකීම් ගැන ඒ තරම් තැකීමක් නැති කෙනෙක්. ඒ කියන්නේ ඔයා තමයි ඔයාගේ වටේ ඉන්න අය අතර වඩාත්ම විහිළුවට ලක් වෙන කෙනා වෙන්නේ ලාමක වැඩ නිසා. ඒත් ඔයාට ඔයාගේ පස්වෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ලෙන් ඈත් කරන්න පුළුවන් නම් ඔයා කඩිසර ආවේගශීලී වගේම කපටියයි. ඔබේ පාදය පළල් නම් මේකෙන් කියන්නේ ඔයාට නිතරම අවිවේකීව වැඩ කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඔබේ පාදය පටු හා දිගට නම් ඔයා අනිත් අයගේ උපකාර කරුණාව ලබන්න කැමති කෙනෙක්. එසේනම් තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්. මේ වගේ විස්තර දිනපතාම දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.